ළමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ මේ හෘදය කියන්නේ මොකද්ද? හෘදේ ව්‍යුහය කොයි වගේද? හෘදේ ක්‍රියාකාරීත්වය කොයි වගේද? මුලින්ම බලමු ළමයි මේ හෘදය කියන්නේ මොකද්ද? අපි දන්නවා අපේ දේහයේ පුරාවටම මේ රුධිරය ගමන් කරනවා. ඔන්න ඒ රුධිරය ළමයි පීඩනයක් ඔස්සේ මුළු දේහය පුරාම පරිවහනය කරන්න බලයක් ලබා දෙන්නේ පොඩි පුෂ් එකක් ලබා දෙන්නේ ළමයි මේ හෘදේ. අපිට ওই හෘදය පොම්පයක් ආකාරයට ක්‍රියා කරනවා කියලා අපිට කියන්න පුළුවන් ළමයි. හරි ළමයි. දැන් අපි බලමු කොහොමද මේ මානව හෘදේ හැදිලා තියෙන ව්‍යුහය කොයි වගේ එකක්ද කියලා. මේ මානව හෘදේ ළමයි කර්ණිකා දෙකකිනුත් කෝෂිකා දෙකකිනුත් යුක්තයි. උඩින් තියෙන ළමයි කර්ණිකා දෙක, යටින් තියෙන කෝෂිකා දෙක. හැබැයි මේවා නම් කරද්දී බලන්නකො ළමයි මම මේ දකුණු අත පැත්තේ වම් කියලා දාලා වම් අත පැත්තේ දකුණු කියලා දාලා. ඒ ඇයි ළමයි? මේ හෘදේ ඇඳලා තියෙන්නේ හෘදේ ඉදිරි පෙනුම. මම මෙහෙම ඉඳි මගේ හෘදේ තමයි මේ ඇඳලා තියෙන්නේ. හරිද? එතකොට හොඳට මතක තියාගන්න ළමයි මේ දකුණු අත පැත්තේ ඉන්නේ වම් කොටස් ටික. උඩින් වම් කර්ණිකාව, යටින් වම් කෝෂිකාව. එතකොට වම් අත පැත්තේ රූපය අනුව වම් අත පැත්තේ දෙන්නේ ළමයි දකුණු කර්ණිකාව, දකුණු කෝෂිකාව. ඔන්න ඔය ළමයි හොඳට දැනගන්න, පටලව ගන්න එපා. ඊට පස්සේ ඔයාලා දන්නවද ළමයි මේ ධමනී ශිරා කියන මොනවා හරි රුධිර නාල වර්ග දෙකක් අහලා තියෙනවද? ඔන්න ඔය ධමනී හා ශිරා වලිනුත් මේ හෘදේ සමන්විතයි. ධමනී කියන්නේ හොඳටම මතක තියාගන්න ළමයි හෘදයෙන් ඉවතට රුධිරය අරගෙන යන ඒවාට කියනවා අපි ධමනී කියලා. ඊට පස්සේ ළමයි මේ ශිරා කියන්නේ මොකද්ද? ශිරා කියන්නේ ළමයි හෘදේ වෙතට රුධිරය අරගෙන ඒවා. ඉවතට ධමනී, වෙතට ශිරා. ඉවතට ධමනී, වෙතට ශිරා. අන්න ඒක හොඳට මතක තියාගන්න ළමයි. මෙන්න මෙතන තියෙනව නේද මේ වම් කෝෂිකාවෙන් පටන් ගන්න රුධිර නාලය. ඔන්න ඕකට අපි කියනවා ළමයි සංස්ථානික මහා ධමනිය. මෙන්න මේ සංස්ථානික මහා ධමනියෙන් තමයි මුළු දේහයේ පුරාවටම අවසානයේ හෘදයේ තියෙන රුධිරය පොම්ප කරලා යවන්නේ. ඊට පස්සේ ළමයි මේ දකුණු කෝෂිකාවෙන් පටන් ගන්නවා නේද රුධිර නාලය. ඔන්න ඕකට කියනවා ළමයි අපි පුප්පුෂීය මහා ධමනිය. ඔන්න ඕකෙන් තමයි ළමයි මේ හෘදයේ තියෙන රුධිරය පෙනහළු වලට යවලා පිරිසිදු කරගන්න, ඔක්සිජන් වැඩි කරගන්න පෙනහළු වලට යවන්නේ මේ පුප්පුෂීය මහා ධමනිය. ඔන්න ওই ධමනි දෙක තමයි ළමයි හෘදයේ ප්‍රධාන වශයෙන් තියෙන ධමනි දෙක. ඊට පස්සේ අපි බලමු මේ ශිරා. ශිරාත් තමයි හෘදයේ තියෙනවා. මෙන්න මේ උඩින් තියෙනවනේ මම ලකුණු කරලා උත්තර මහා ශිරාව කියලා. මේ යටින් තියෙනවා ළමයි අදර මහා ශිරාව කියලා. මෙන්න මේ අදර මහා ශිරාවෙන් ළමයි දේහයේ පහළ කොටස් වල සිට අපිරිසිදු කියන්නේ අපි ඔක්සිජන් අඩු රුධිරය. ඔක්සිජන් අඩු රුධිරය මෙන්න මේ දකුණු කර්ණිකාවට මෙන්න මේ උත්තර මහා ශිරාවේ දේහයේ ඉහළ කොටස් වල තියෙන ඔක්සිජන් අඩු රුධිරය මෙන්න මේ දකුණු කර්ණිකාවට අරගෙන එනවා ළමයි. ඊට පස්සේ ළමයි මෙතන තියෙන මොකද්ද? වම් කර්ණිකාව. මෙන්න මෙහෙම ළමයි වම් හා දකුණු පුප්පුෂීය ශිරා යුගල් දෙකක් විසින්. ශිරා කියන්නේ මොකද්ද? හෘදයේ වෙතට රුධිරය අරගෙන ඒවා. පුප්පුෂීය ශිරා යුගල් දෙකක් විසින් මෙන්න මේ වම් කර්ණිකාවට පෙනහළු වලට ගිය රුධිරය ආපසු අරගෙන එනවා ළමයි. ඔන්න ඕක තමයි හෘදයේ තියෙන ධමනි හා ශිරා පද්ධතිය. ඊට පස්සේ ළමයි හෘදයේ තවත් කොටසක් තියෙනවා මෙන්න මේ කපාට කියලා. මේ ඇඳලා තියෙනවා ත්‍රිතුණ්ඩ කපාට, ද්විතුණ්ඩ කපාට. මෙන්න මෙතන අඩසඳ කපාට කියලා තියෙනවා. මෙන්න මේක මතක තියාගන්නවා ළමයි පොඩි ට්‍රික්ස් එකක් කියලා දෙන්න. මේ ත්‍රිතුණ්ඩ කපාටේ බලන්නකෝ ළමයි. ත්‍රිතුණ්ඩ කපාටේ කියන්නේ තුනක්නේ. මේ දකුණු කියන්නත් අකුරු තුනයි. දකුණු පැත්තේ තියෙන්නේ ත්‍රිතුණ්ඩ කපාටේ. වම් කියන්නේ ළමයි අකුරු දෙකයි. එහෙනම් ඒ පැත්තේ තියෙන්නේ ද්විතුණ්ඩ කපාටේ. මෙන්න මේ කර්ණිකාවයි කෝෂිකාවයි වෙන් කරන පෘෂ්ඨයේ තමයි මේ කපාට පිහිටලා තියෙන්නේ. ඊට පස්සේ බලන්න ළමයි මේ අඩසඳ කපාට. අඩසඳ කපාට දෙකක් පිහිටලා තියෙනවා ළමයි. අපි මේකට මොකද්ද කිව්වේ? සංස්ථානික මහා ධමනිය පටන් ගන්න ස්ථානයේ. මේකට කිව්වේ පුප්පුෂීය මහා ධමනිය පටන් ගන්න ස්ථානයේ ළමයි මෙන්න මේ අඩසඳ කපාට දෙකක් පිහිටලා තියෙනවා. හරි. මං හිතනවා ළමයි ඔයාලට දැන් මේ හෘදේ ව්‍යුහය ගැන හොඳ අදහසක් එන්න ඇති. හරි ළමයි. දැන් අපි බලමු කොහොමද මේ හෘදය ඔස්සේ රුධිරය ගමන් කරන ආකාරය. අපි දැන් හෘදේ ව්‍යුහය ඒ වගේ නම් හිටන් දැනගත්තා. දැන් අපි බලමු කොහොමද මේ හෘදය ඔස්සේ රුධිරය ගමන් කරන්නේ කියලා. මං කිව්වා ළමයි මේ උත්තර මහා ශිරාවෙන්ුයි අදර මහා ශිරාවෙන්ුයි ඔක්සිජන් අඩු රුධිරය ළමයි මෙන්න මේ දකුණු කර්ණිකාවට අරගෙන එනවා කියලා. හරි. ඕන් දැන් දකුණු කර්ණිකාවට අරගෙන ආවා. ඊට පස්සේ ළමයි මෙන්න මේ රුධිරය ත්‍රිතුණ්ඩ කපාටය හරහා වැස්සෙනවා ළමයි මෙන්න මේ පැත්තේ තියෙන මොකද? දකුණු කෝෂිකාවට. දැන් මෙතන තියෙන ළමයි ඔක්සිජන් අඩු රුධිරය. දැන් අපි මේක ඔක්සිජන් වැඩි රුධිරය කරගෙන දේහයේ පුරාවටම යවන්න ඕනේ. හරි. ඊට පස්සේ ළමයි මෙන්න මේ පුප්පුෂීය මහා ධමනිය හරහා උඩින් තියෙන පෙනහළු දෙකට මෙන්න මේ රුධිරය ටික යවනවා ළමයි.
මෙන්න මේ රුධිරය යවලා එතනින් ඔක්සිජන් වැඩි කර ගන්නවා රුධිරයේ තියෙන. ඊට පස්සේ ළමයි මං කිව්වා මෙන්න මේ කුප්පුෂීය ශිරා යුගල් හතරක් විසින් පෙනහළු වල ඉඳන් ආපහු රුධිරය ටික මෙන්න මේ වම් කර්ණිකාවට එනවා. ඊට පස්සේ ළමයි මෙන්න මේ වම් කර්ණිකාවෙන් ආයෙ මේ මෙතන තියෙන මොකද්ද? ද්විතුණ්ඩ කපාටය. ද්විතුණ්ඩ කපාටය හරහා ඔන්න ඔය ඔක්සිජන් හොඳට පිරුච්ච රුධිරය ටික ළමයි මෙන්න මේ වම් කෝෂිකාවට පැමිණෙනවා. මෙන්න මේ වම් කෝෂිකාවට පැමිණුණායින් පසු ළමයි මේක මොකද්ද මං කිව්වේ? සංස්ථානික මහා ධමනිය. ඔන්න ඔය සංස්ථානික මහා ධමනිය හරහා ඔක්සිජන් වලින් හොඳට පිරිච්ච රුධිරය මුළු දේහය පුරාවටම පරිවහනය කරනවා. ඔන්න ඕක තමයි ළමයි හෘදයේ ප්‍රධානම ක්‍රියාවලිය. මං හිතනවා ඒකත් ඔයාලට හොඳටම හද පතුලටම තේරෙන්නේ නැති කියලා. හරි ළමයි. දැන් මං හදන්නේ ඔයාලට මෙච්චර වෙලා කියලා දීපු ටික ලස්සනට සංක්ෂිප්ත කරලා ආපහු කියලා දෙන්න. ළමයි උඩින්ම තියෙන්නේ උත්තර මහා ශිරාව, යටින් තියෙන අදර මහා ශිරාව. ශිරා කිව්වේ මොනවද? හෘදයේ වෙතට රුධිරය අරන් එනවා. ධමනි කිව්වේ හෘදයෙන් ඉවතට. ඉවතට ධමනි, වෙතට ශිරා. ඉවතට ධමනි, වෙතට ශිරා. හරි. මෙන්න මේ උත්තර මහා ශිරාවෙන් අදර මහා ශිරාවෙන් ඔක්සිජන් අඩු රුධිරය මම අරන් එනවා කිව්වා දකුණු කර්ණිකාවට. හරිද? ඔක්සිජන් අඩු රුධිරයට අපි ලස්සන වචනයක් කියනවා ළමයි ඔක්සිජනීකృత. හයන්න ඔක්සිජනීකృత රුධිරය කියලා. මෙන්න මේ ඔක්සිජනීකృత රුධිරය ළමයි මෙන්න මේ දකුණු කර්ණිකාවට අරන් එනවා. ඊට පස්සේ දකුණු කර්ණිකාවේ දකුණු කියද්දි 3යි ත්‍රිතුණ්ඩ කපාටය හරහා වැස්සෙනවා ළමයි මෙන්න මේ දකුණු කෝෂිකාවට. මේකෙත් තියෙන ඔක්සිජන් අඩුවත් ඔක්සිජනීකృత රුධිරය. ඊට පස්සේ පුප්පුෂීය සංසරණයේ පුප්පුෂීය මහා ධමනිය හරහා උඩ තියෙන පෙනහළු දෙකට මෙන්න මේ ඔක්සිජන් අඩු රුධිරය යනවා ළමයි. ඊට පස්සේ ඒකෙන් ඔක්සිජන් වලින් සම්තෘප්ත වෙලා ළමයි එතකොට කියනවා අපි ඔක්සිජන් මට්ටම වැඩිනේ ඔක්සිජනීකృత. කයන්න ඔක්සිජනීකృత රුධිරය කියලා. ඔන්න ඔය ඔක්සිජන් පිරුණු රුධිරය ළමයි පුප්පුෂීය ශිරා යුගල් දෙකක් විසින් අරන් එනවා මෙන්න මේ වම් කර්ණිකාවට. දැන් මේ මෙතන තියෙන රුධිරය ඔක්සිජන් වැඩි. ඔක්සිජනීකృత රුධිරය. ඊට පස්සේ වම් කියද්දි ළමයි 2යි. එහෙනම් ද්විතුණ්ඩ කපාටය හරහා මෙන්න මේ වම් කෝෂිකාවට ඔක්සිජනීකృత රුධිරය, ඒ කියන්නේ ඔක්සිජන් මට්ටම වැඩි රුධිරය අරන් එනවා. ඊට පස්සේ මොකද මේක? සංස්ථානික මහා ධමනිය සංස්ථානික සංසරණය හරහා මුළු දේහය පුරාටම මේ ඔක්සිජන් වැඩි රුධිරය බෙදා හරිනවා. අපි කිව්වා මේක පුප්පුෂීය සංසරණය, මේක සංස්ථානික සංසරණය. දේහය පුරාවටම එක් වටයක් රුධිරය ගමන් කරද්දී හෘදය තුළ දෙවතාවක් රුධිරය ගමන් කරනවා. ඒ නිසා අපි කිව්වා මේක ද්විත්ව සංසරණයක් පෙන්වනවා කියලා. හරි ළමයි. මං හිතනවා මම මේ කෙටි කාලයක් තුළ ඔයාලට කියලා දුන්න හෘදේ පාඩම ඔයාලගේ හද පතුලටම යන්නේ නැති. ඔයාලට හොඳටම තේරෙන්නේ නැති කියලා. හරි. අපි ඊට පස්සේ තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු ළමයි.